ඔක්කොම එක වගේ ලස්සනයිනේ. Hi guys, welcome back to my YouTube channel. ඔන්න එහෙනම් ඕගොල්ලෝ ගොඩාක් ආසාවෙන් මගෙන් ගොඩාක් රික්වෙස්ට් කරපු vlog එකක් තමයි මම මේ ගේන්න යන්නේ. මේ ඒකේ episode 1. එහෙනම් දිගටම vlog එක බලාගෙන ඉන්න. හරි. අපි මුලින්ම vlog එකට කලින් කියන්න ඕනේ මේ vlog එක තමයි කල්පනා movie එකේ vlog series එක. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළවෙනි මූවී එක. ඉතින් මම ඒකට ගොඩාක් ග්‍රේට්ෆුල් වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්න සාරංග අයියට. ඒ කියන්නේ අපේ ඩිරෙක්ටර් තමයි අපේ සාරංග අයියා, ස්ක්‍රිප්ට් රයිටර්ත් සාරංග අයියමයි. ඉතින් එයාගේ පළවෙනි ෆිල්ම් එක වගේම පළවෙනි ෆිල්ම් ස්ක්‍රිප්ට් එක. ඉතින් ඔක්කොන්ටම කලින් මම ගියා උදේ ජිම් එකට වර්කවුට් එකක් කරන්න. මොකද හවස තියෙනවා මූවී එකේ මීඩියා ෂෝ එක. ඉතින් මීඩියා ෂෝ එකට යන්න කලින් පොඩ්ඩක් වර්කවුට් එකක් කරලා පොඩ්ඩක් රිලැක්ස් වුණා. මොකද මගේ පළවෙනි මූවී එකකින්ද මම පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. මේ පොඩි බයකුත් තියෙනවා, පොඩි බයකුයි පොඩි එක්සයිට්මන්ට් එකකුත් තියෙනවා. මොකද මගේ පළවෙනි මූවී එකකින් හින්දා. ඉතින් හරිම ආසාවෙන් කරපු වැඩක්. දැන් ඉතින් අගෝස්තු 13 වෙනිදා ඉඳන් ඕගොල්ලන්ට බාරයි. ඉතින් ඕගොල්ලන්ගේ ෆීඩ්බැක් එක හම්බෙනකම් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මම කිව්වේ නැහැ ඉතින් කොහෙද මම ජිම් එකට යන්නේ කියලා. මම ජිම් එකට යන්නේ කටුබැද්ද තියෙන ජෙනටික්ස් කියන ජිම් එකට. ජෙනටික්ස් ෆිට්නස් ජිම් එකට තමයි මම යන්නේ. ඉතින් ඒක හරිම ෆ්‍රෙන්ඩ්ෂිප් කට්ටියක් තමයි ඉන්නේ. ඉතින් මම ඒකට තමයි යන්නේ. දැන් මම ඉක්මනට වර්කවුට් එක ගහලා ටක් ගාලා ගෙදර යනවා. දාඩි පිටින්ම හවස මීඩියා ෂෝ එකට රෙඩි වෙන්න. එහෙනම් යක්. 2 hours later. මම සැලූන් එකට යන්න රෙඩි වෙලා ඉන්නේ. හොඳටම වහිනවා. වැස්සයි අවුවයි දෙකම තියෙනවාද. නයිස් ක්ලයිමේට්. යා සැලූන් එකට ගිහලා හම්බෙමු. වෙනද වගේම ඉක්මනට මම ටක් ගාලා එකමාට තමයි අපොයින්ට්මන්ට් එක දාලා තිබ්බේ සැලොන් දිම්ම ගාවට ඉක්මනට ගියා. මොකද හවස ට්‍රැෆික් එකත් එක්ක මට මේ වෙලාව පරක්කු වෙයි කියලා මට පොඩි බයක් තිබ්බා. ඒ වුණාට මම එතනට ඇවිත් විනාඩි 10ක් වගේ පරක්කුයි. ඉතින් ෂේප් අවුලක් නැහැ. ඉතින් මම ටක් ගාලා සැලොන් දිම්ම ගාවට ගියා. ඉතින් සැලොන් දිම්ම මට ලස්සන හෙයා සිටින් එකක් කරලා දුන්නා. ඉතින් thank you සැලොන් දිම්ම. shout out to Salon Dima. ඉතින් මූවී එකේ ප්‍රීමියර් එක තියෙන්නේ අගෝස්තු 13 වෙනිදා හවස 4:00ට PVR එකේ වන් ගෝල් ෆේස් එකේ. ඉතින් මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා අපිත් එකට නරඹන්න පුළුවන් ඕගොල්ලන්ටත් આવොත් කල්පනා මූවී එක. ඉතින් මම මේ ඕගොල්ලන්ට ක්ලිප්ස් ටිකක් ගත්ත පොඩ්ඩක් අවුස්සලා ගන්න. මම වැඩි ඕගොල්ලන්ට පෙන්නලා ස්පොයිල් කරන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ම බලලා කියන්න මේකේ හොඳ නරක. මේක ආදරය, කුතුහලය, ඒ වගේම හොර මේ ඔක්කොම මික්ස් වෙච්ච ලස්සන ආදර කතාවක්. ඉතින් මම හරිම ආසාවෙන් කරපු වැඩක් තමයි. ඉතින් ඕගොල්ලන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. දැන් ඉතින් ඕගොල්ලන්ට තමයි බාර. මම ඉතින් ලොකු කතාවක් කරන ඔයස් මේ අපේ රොෂෙල් එක, ඒ කියන්නේ අපේ කල්පනා එක මම මොකද්ද මයික් එකකුත් අල්ලගෙන මොකද්ද මේ පොඩි ප්‍රැක්ටිස් පාරක් දානවා. ඉතින් එයාත් මට විශ් කරනවා මගේ පළවෙනි ෆිල්ම් එක මම හොඳට ඇක්ට් කරා කියලා. ඉතින් thank you. ඉතින් එළිය හොඳටම වහිනවා. මම හිතන්නේ මම කියන එක ඕගොල්ලන්ට ඇහෙනවද දන්නේ නැහැ. hi guys. ඉතින් මම හිතන්නේ ඕගොල්ලන්ට මං කියන දේ ඇහෙනවද දන්නේ නැහැ. එළියේ මාරු විදිහට වහිනවා. අයියෙන් වහින මම දැන් මේ අයිනක පාක් කරලා තමයි ඕගොල්ලන් එක්ක කතා කරන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ දැන් ඉතින් ඕගොල්ලන්ට බාරයි කල්පනා මූවී එක. එහෙනම් ෆිල්ම් එක ගැන බලලා මගේ ගුණ දොස් මට ඔක්කොම කියන්න. ඉතින් අද කල්පනා මූවී එකේ මීඩියා ෂෝ එක තිබ්බා. ඉතින් ෆිල්ම් එක එනවා
අගෝස්තු 13 ඉඳන් අගෝස්තු 13 ඉඳන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ලංකා පුරා සිනමා ශාලා 100කට වැඩි පෙන්වනවා. තව වර්ල්ඩ් වයිඩ් පෙන්වනවා. මෙල්බර්න් නිව්සීලන්ඩ් ඔහොම රටවල් ටිකක් තියෙනවා. මම පස්සේ මගේ සෝෂල් මීඩියා වලයි මගේ YouTube එක හරහා මම ඔයගොල්ලන්ට කියන්නම්. එහෙනම් අද එච්චරයි. දැන් ගෙදර යනවා. මට මාරම සතුටුයි. ඉතින් මං මාරිදිම තෑන්ක්ෆුල් වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. මගේ ඩිරෙක්ටර් සාරංගයියට ඊළඟ මගේ කාස්ට් එකේ ඉන්න හැමෝටම මට හරිම සතුටුයි මගේ පළවෙනි මූවි එක. ඉතින් මගේ කැරක්ටර් එක හරි අමුතු කැරක්ටරයක්. නම පවා වෙනස්. නම සෑහෙන වෙනස්. ඉතින් මම නම දැම්ම කියන්නේ ඔයගොල්ලම බලලා අද කමෙන්ට් එකක් මට දෙන්න. එහෙනම් කල්පනා කර කර ඉන්න තු දැන් මෙන්න කල්පනා බලන්න.